පින්වත්නි, අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ස්වභාවයෙන්ම අපව සංසිඳුවන එකක්. සංසිඳීමට කැමති ශ්‍රාවකයා පුළුවන් තරම් තමන්ගේම ජීවිතේ ප්‍රතිවේක්ෂණා කරමින් අවබෝධය කරා යන්න උත්සාහ කරන්න ඕන. මේ දේශනාවේ පොඩි මාතෘකා පාඩයකුත් තිබෙනවා. පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය පිළිබඳව වෙනස පැහැදිලි කර ඊට අදාළ දේශනාවක් කරන්න කියලා. පංචස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයට. පංච උපාදානස්කන්ධය කියන්නේ ස්කන්ධයන්ගෙන් වෙන්ව පවතින එකක් නෙමෙයි. චූල වේදල්හ කියන සූත්‍රයේදීත් මේ ගැන මතක් වෙනවා. පංචස්කන්ධයත් පංච උපාදානස්කන්ධයත් අතර වෙනස පැහැදිලි කරන්න කියනවා. මේ උපාදානස්කන්ධය කියන්නේ පංචස්කන්ධයෙන් වෙන් වෙච්ච එකක් නෙමෙයි. පංචස්කන්ධයෙන් වෙන් වෙච්ච එකක් නෙමෙයි උපාදානස්කන්ධය කියන්නේ. පංචස්කන්ධය කෙරෙහි බැඳුණු විඥානයක් පවතිනවද? අන්න එතන තමයි උපාදානයේ ගොඩ නැගෙන්නේ. මොකද්ද උපාදානය කියන්නේ? උපාදානය කියන්නේ පින්වත්නි පංචස්කන්ධය කෙරෙහි බැඳුණු විඥානයක් පවත්වන තැනක තමයි උපාදානයේ ගොඩ නැගෙන්නේ. එයා තුළ හට ගන්නා වූ රූපස්කන්ධය අනාගත දුකක් හදන එකක් නෙමෙයි. වේදනාස්කන්ධය අනාගත දුක උපද්දවන්නේ නැහැ. සංඥාස්කන්ධය අනාගත දුක උපද්දවන්නේ නැහැ. සංකාරස්කන්ධය අනාගත දුක උපද්දවන්නේ නැහැ. විඥානස්කන්ධය අනාගත දුක උපද්දවන්නේ නැහැ. එතකොට අනාගත දුක උපද්දවනවා කියන්නේ මොකද්ද? පංචස්කන්ධය කෙරෙහි බැඳුණු විඥානයක් පවත්වන තැන. පංචස්කන්ධය කෙරෙහි බැඳුණු විඥානයක් පවත්වන තැන පවතින තැන තමයි පින්වත්නි උපාදානයේ සකස් වෙන්නේ. හැබැයි පංච උපාදානය කියන්නේ පංචස්කන්ධයෙන් වෙන් වුණු දෙයක්ුත් නෙමෙයි. පංචස්කන්ධයමත් නෙමෙයි. ඒ කියන්නේ පංච උපාදානය උපාදානස්කන්ධය කියන්නේ පංචස්කන්ධයෙන් වෙන්ව පවතින දෙයක්ුත් නෙමෙයි. පංචස්කන්ධයමත් නෙමෙයි. යම් තැනක පංචස්කන්ධය කෙරෙහි බැඳුණු විඥානයක් පවත්වනවද? අන්න එතන තමයි උපාදානයේ ගොඩ නැගෙන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ තියෙන යෙදුමක් මෙන්න මේ විදිහට. කොහොමද? භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ තියෙනවා උපාදානීයසු ධම්මේසු. උපාදානී කියන්නේ වෙන එකක්. උපාදානයට හිතවත් ධර්ම කියන්නේ තව එකක්. උපාදානයේ තියෙනවා උපාදානයට හිතවත් ධර්ම තියෙනවා. උපාදානයේ තියෙනවා උපාදානයට හිතවත් ධර්ම තියෙනවා. එතකොට උපාදානයට හිතවත් ධර්ම මොනවද? ස්කන්ධ පංචකය. ස්කන්ධ පංචකය කියන්නේ උපාදානෙ නෙමෙයි. උපාදානට හිතවත් ධර්ම. උපාදානීයසු ධම්මේසු. උපාදානයට හිතවත් ධර්ම තියෙනවා. ඒවා සාමාන්‍ය පෘථග්ජන කෙනෙක් කොහොමද කරන්නේ? උපාදානීයසු ධම්මේසු අස්සද්ධානුපස්සිනෝ විහෙරති. ආස්වාදයට අනුව බලන්න පටන් ගන්නවා. ආස්වාදයට අනුව බලන්න පටන් ගන්නකොට අන්න එතන තණ්හාව වැඩෙන්න ගන්නවා. උපාදානීයසු ධම්මේසු අස්සද්ධානුපස්සිනෝ විහෙරති තණ්හා පවඩ්ඩති. එතකොට මොකද වෙන්නේ? එතකොට තණ්හාව වැඩෙන්න පටන් ගන්නවා. තණ්හාව වැඩෙනකොට තණ්හා පච්චය උපාදානං. අන්න තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානය සිද්ධ වෙනවා. එතකොට මෙතන කාරණා හතරක් තියෙනවා. මොකද්ද? උපාදානය කියලා එකක් තියෙනවා. උපාදානයට හිතවත් ධර්ම කියලා එකක් තියෙනවා. එතකොට උපාදාන කියන්නේ වෙන එකක්. උපාදානයට හිතවත් ධර්ම කියන්නේ තව එකක්. මොනවද උපාදානයට හිතවත් ධර්ම? උපාදානයට හිතවත් ධර්ම තමයි පින්වත්නි පංචස්කන්ධය. උපාදානයට හිතවත් ධර්ම තමයි පංචස්කන්ධය. එතකොට උපාදානයට හිතවත් ධර්ම ආස්වාදයේ අනුව බලමින් වාසය කරනකොට. උපාදානයට හිතවත් ධර්ම ආස්වාදයේ අනුව බලමින් වාසය කරනකොට. ඒකට තමයි අපි පුරුදු වෙලා ඉන්නේ. උපාදානීයසු ධම්මේසු අස්සද්ධානුපස්සිනෝ විහෙරති. ආස්වාදයට අනුව බලමින් වාසය කරනකොට තණ්හා පවඩ්ඩති. තණ්හාව වැඩෙන්න පටන් ගන්නවා. තණ්හාව වැඩෙන්න පටන් ගන්නවා.
එතකොට තණ්හා වැඩිච්ච තැනක තණ්හා පච්චය උපාදාන. තණ්හාව ප්‍රත්‍යයෙන් උපාදානය සිද්ධ වෙනවා. එතකොට මෙන්න මෙතන තමයි පංච උපාදානස්කන්ධය පැනවෙන්නේ. දැන් මේ පින්නතුන් මතු කරන්නේ පංචස්කන්ධය සහ උපාදානස්කන්ධය අතර වෙනස සහ මේ වගේ තියෙන බලපෑම. පංචස්කන්ධය කියන්නේ විපාකය. උපාදානස්කන්ධය කියලා කියන්නේ අනාගත පංචස්කන්ධ උපද්දවන්න පුළුවන් අවකාශය. එතකොට ස්කන්ධ පංචකය කියන්නේ අනාගතේ නැවත භවය හදන එකක් නෙමෙයි. එතකොට ස්කන්ධ පංචකය කියලා කියන්නේ පෙර භව සංස්කාරයන්ගේ ප්‍රතිලාභය. මේ වෙලාවේ ඔබේ රූපස්කන්ධය කියලා කියන්නේ පෙර භව සංස්කාරයන්ගේ ප්‍රතිලාභය. මේ වෙලාවේ ඔබ තුල හට ගන්නා වූ වේදනාස්කන්ධය කියන්නේ පෙර භව සංස්කාරයන්ගේ ප්‍රතිලාභය. මේ වෙලාවේ ඔබ තුල හට ගන්න ඔබ තුල අඳුනා ගන්න මට්ටම තියෙන සංඥාස්කන්ධය ඒක පෙර භව සංස්කාරයන්ගේ ප්‍රතිලාභය. මේ වෙලාවේ හට ගන්නා වූ යම් සංස්කාරස්කන්ධයක් තියෙනවනම් ඒ සංස්කාරස්කන්ධය කියන්නේ සිතුවිලි ප්‍රවාහය කියන එක පෙර භව සංස්කාරයන්ගේ ප්‍රතිලාභයක්. මේ මොහොතේ ඔබ තුල හට ගන්නා වූ විඥානස්කන්ධයක් ඇද්ද? මේ මොහොතේ ඔබ තුල හට ගන්නා වූ විඥානස්කන්ධය පෙර භව සංස්කාරයන්ගේ ප්‍රතිලාභය. පෙර භව සංස්කාරයන්ගේ ප්‍රතිලාභය. එතකොට මේ මොහොතේ හට ගන්නා වූ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියන්නේ පෙර භව සංස්කාරයන්ගේ ප්‍රතිලාභය. එතකොට පෙර භව සංස්කාරයන්ගේ ප්‍රතිලාභයක් නම් මේ ස්කන්ධ පංචකය ඒක පෙර භව සංස්කාරයන්ගේ ප්‍රතිලාභයක් නිසා ඒකට මතු නැවත තුන් භවය අනුව යන සත්වයාට ජවයක් දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ රූපස්කන්ධය හෝ මේ ඔබට ලැබුණු නාම රූප ප්‍රවාහය තුල ඔබ පෙළන්න හොඳ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ අධික දුක් දීමේ අත්තකිලමතානුයෝගී වැඩපිළිවෙල බැහැර කළේ. අත්තකිලමතානුයෝගී වැඩපිළිවෙල බැහැර කළේ අන්න ඒකයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා කුමක්ද? මේ පෙර භව සංස්කාරයන්ගේ ප්‍රතිලාභයක් විදියට පංචස්කන්ධය අඳුනා ගන්නට. ඒතර පංච උපාදානස්කන්ධය කියන්නේ පෙර භව සංස්කාරයන්ගේ ප්‍රතිලාභයක් කියලා Tamanගේම ස්කන්ධ ටික පේන්නේ නැති වුණාට පස්සේ ඒ ස්කන්ධයන් අරමුණු කරගෙන ස්කන්ධයන් පදනම් කරගෙන ස්කන්ධයන් තුල මමායනෙන් යා පිහිටා සිටිනවා. ඒ ස්කන්ධ පංචකය ඇසුරු කරගෙන මමත්වයෙන් ඒ ශ්‍රාවකයා එළඹී සිටිනවා. ඒ මමත්වයෙන් එළඹී සිටින හැම මොහොතකම හැම වාරයකම හැම අවකාශයකදීම මමත්වයෙන් එළඹී සිටින සෑම අවස්ථාවකදීම ඔබට කුමක්ද සිද්ධ වෙන්නේ? මමත්වයෙන් එළඹී සිටින සෑම අවකාශයකදීම ඔබට ඔබේම ස්කන්ධයන් කෙරෙහි බැඳුණු විඥානයක් ඔබ පවත්වන්න පටන් ගන්නවා. එතකොට අන්න එතන උපාදානය සකස් වෙනවා. එහෙනම් මේ දෙකේ වෙනස දැනගන්න ඕන. එතකොට මේ පංචස්කන්ධය කියන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ අන්ත දෙකක් කියලා දැනගන්න ඕන. එතකොට දැන් මේක අන්ත දෙක. සක්කාය ඒකෝ අන්තෝ සක්කාය සමුදයෝ දුතියෝ අන්තෝ කියන්නේ මේ අන්ත දෙක. මජ්ජේ සූත්‍රයේ පෙන්නන්නේ. සක්කාය කියන්නේ මොකටද? පංචස්කන්ධයට. සක්කාය දිට්ඨිය කියන්නේ පංචස්කන්ධයේ පිළිබඳව පවතින පුද්ගල දෘෂ්ටියට. පංචස්කන්ධය කෙරෙහි පවතින පුද්ගල දෘෂ්ටියට තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. එහෙනම් මේ පංචස්කන්ධය කියන එකත් පංච උපාදානස්කන්ධය කියන එකත් ඊටාම පැහැදිලිව අපි අවබෝධ කරගන්නට උවමනා කරනවා. එතකොට පංචස්කන්ධය කෙරෙහි බැඳුණු විඥානයක් පවත්වන තැනක තමයි පංච උපාදානස්කන්ධය පැනවෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා පංචස්කන්ධය කියන එක දේශනාව ඇසුරෙන් බලනකොට තේරෙනවා පංචස්කන්ධය කියන්නේ ඒකාන්තයක්, උපාදානස්කන්ධය කියන්නේ දෙවෙනි අන්තය. දැන් අපිට ගැටලුවක් එනවා මේක අන්ත දෙක වෙන්නේ කොහොමද කියලා. මේක තමයි බුදුරජාණන් වහන්සේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ මජ්ජේ සූත්‍රයේදී අන්ත දෙකක් විදියට පෙන්වා වදාළ දේ. අන්ත දෙක. මොකක්ද අන්ත දෙක? අන්ත දෙක තමයි ඔය පින්නතුලා හොඳට බලන්න මජ්ජේ සූත්‍රයේ ඒක තියෙනවා සක්කායං ඒකෝ අන්තෝ සක්කාය සමුදයෝ දුතියෝ අන්තෝ සක්කාය නිරෝධෝ මජ්ජේ තණ්හා සිබ්බණි. ඔන්න ඔහම වාක්‍යයක් තියෙනවා. සක්කාය ඒකෝ අන්තෝ සක්කාය කියන්නේ පංචස්කන්ධය. පංචස්කන්ධයේ අන්තයක් කියනවා. දැන් මම මේ දේශනාවෙම කිව්වා පංචස්කන්ධය කියන්නේ
විපාකයක් ඒකට අනාගත භවය හදන්න බෑ කියලා. ඉතින් අනාගත භවය හදන්න බැරි තැනක කොහොමද අන්තයක් වෙන්නේ? ඔන්න ඕක තමයි තියෙන ප්‍රශ්නේ. පංචස්කන්ධය කියන්නේ විපාකයක්. ඒතර පංචස්කන්ධය කියන්නේ විපාකය නම් පංචස්කන්ධයට අනාගත පංචස්කන්ධ උපද්දවන්නත් බැරි නම් උපාදානි වුණොත් විතර නම් අනාගත නැවත ඒකෝකාරික භවය හෝ චතුෝකාරික භවය හෝ පංචෝකාරික භවය පැනවෙන එක ස්කන්ධයක් තියෙන තැනක් හෝ ස්කන්ධ හතරක් තියෙන තැන චතුෝකාරික භවය හෝ පංචෝකාරික භවය මේ වගේ ස්කන්ධ පහක් තියෙන තැන දැන් අපිට තියෙනවා ස්කන්ධ පහක් තියෙන තැනක් පැනවෙන්නේ. එතකොට මේ ඒකෝකාරික භවය චතුෝකාරික භවය පංචෝකාරික භවය ආදි වශයෙන් ස්කන්ධ නැවත නැවත පැනවෙන්නේ උපාදානි වුණොත් විතර නම් මේ හටගත්තා වූ ස්කන්ධ නැවත මතු භවයක් හදන්නත් හයියක් නැත්තම් මේ වෙලාවේ හටගන්නා වූ ස්කන්ධ ධර්මවලට අනාගත භවය හදන්නත් බැරි නම් අනාගත භවයක් හැදෙන්නෙත් නැත්තම් අනාගත භවයක් පැනවෙන්නෙත් නැත්තම් එතකොට පංච උපාදානස්කන්ධය පැනවිච්ච තැනකට අනාගත භවයේ පැනවෙන්නේ. පංචස්කන්ධයේ අන්තයක් වෙන්නේ කොහොමද? මජ්ජේ සූත්‍රයේ පැහැදිලි කරපු සක්කායං ඒකෝ අන්තෝ සක්කාය සමුදයෝ ဒ ුතියෝ අන්තෝ සක්කාය නිරෝධෝ මජ්ජේ. එතකොට සක්කාය නිරෝධය තමයි මැද කියලා කියන්නේ. බුදුරජාණන් හැම වෙලාවකම පැහැදිලි කළා මැදටපත් වෙන්න කියලා. මධ්‍යයට එකතු වෙන්න කියලා. එතකොට මොකද්ද මධ්‍ය? පංචස්කන්ධේ නිරෝධය. සක්කාය කියන්නේ පංචස්කන්ධයට සක්කාය ඒකෝ අන්තෝ. සක්කාය කියන්නේ එක අන්තයක්. කියන්නේ පංචස්කන්ධයම අන්තයක්. සක්කාය සමුදයෝ ဒ ුතියෝ අන්තෝ. පංචස්කන්ධයේ සමුදය තව අන්තයක්. සක්කාය නිරෝධෝ මජ්ජේ. සක්කාය පංචස්කන්ධයේ නිරෝධය තමයි මැද. දැන් මේක මහා උබතෝ කෝටික ප්‍රශ්නයක් වගේ කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඇයි? පංචස්කන්ධයේ අන්තයක් වෙන්නේ කොහොමද? ඒක විපාකයක් නම් ඒක නැවත ඒකෝකාරික භවයවත් චතුෝකාරික භවයවත් පංචෝකාරික භවයවත් හදන්නෙත් නැත්තම් ඒක අන්තයක් වෙන්නේ කොහොමද? ඒක අන්තයක් වෙන්නේ පින්වත්නි මේ මොහොතේ හටගන්නා වූ පංචස්කන්ධ වලට අනාගත භවයක් හදන්න බෑ තමයි. හැබැයි ඒක අන්තයක් වෙන්නේ මේ මොහොතේ ස්කන්ධ හටගන්නේ කොහොමද කියලා එයා දන්නේ නැහැ. ඒ කියන්නේ මේ මොහොතේ ස්කන්ධ ධර්ම හටගන්නේ කොහොමද කියලා අතීතංසේ ඥානයක් නැහැ යාට. භාග්‍යවතුන් වහන්සේ වදාළනේ අතීතංසේ ඥානයත් පච්චුප්පන්නංසේ ඥානයත් අනාගතංසේ ඥානයත් කියන මේ ඥාන තුනම සක්කාය නිරෝධය පිණිස උවමනයි කියලා. අතීතංසේ ඥානය මොකද්ද? මේ වෙලාවේ හටගත්ත පංචස්කන්ධය අතීතයෙන් උපන් අතීතයේ භව සංස්කාරයන් පදනම් කරගෙන ඇතිවෙච්ච විපාක පංචස්කන්ධයක්. මේක විපාක පංචස්කන්ධයක් වුණාට මේ විපාක පංචස්කන්ධය අරමුණු කරගෙන යම් ශ්‍රාවකයෙකුට පුළුවන් අනාගත භවය හදාගන්න. හැබැයි මේ අනාගත භවය හැදින උපාදානි වුණොත් විතරයි. එතකොට අතීත පංචස්කන්ධය මේ කියන්නේ මේ මොහොතේ හට ගන්නා වූ පංචස්කන්ධය අතීත භව සංස්කාරات එක්ක බැඳිලා තියෙනවා. හැබැයි ඒක මේ වෙනකොට උපන් ස්කන්ධ පංචකයක්. ඒකට පුළුවන් කමක් නැහැ මතු භවයක් හදන්න. එහෙනම් මතු භවය හදන්න නම් පින්වත්නි මේ තමාගේ සිතින්ම මේ පංචස්කන්ධයන් කෙරෙහි බැඳුණු විඥානයක් නඩත්තු වෙන්න ඕන. එතකොට තමයි අනාගත භවය පැනවෙන්නේ අනාගත භවය හැදෙන්නේ. දැන් භාග්‍යතුන් වහන්සේ වදාලා අතීතය එක අන්තයක් අනාගතයේ තව අන්තයක් වර්තමානයේ මැද අනේමෙකුත් වදාලා අතීතයේ එක අන්තයක් අනාගතයේ තව අන්තයක් වර්තමානයේ මැද. ඒකත් මජ්ජේ සූත්‍රයේම තියෙනවා. මජ්ජේ සූත්‍රයේ ආරම්භක තැනම තියෙන මොකද්ද? සක්කායං ඒකෝ අන්තෝ සක්කාය සමුදයෝ ဒ ුතියෝ අන්තෝ සක්කාය නිරෝධෝ මජ්ජේ. තණ්හා සිබ්බනි. තණ්හාව තමයි ගෙතුම. සිබ්බනිය කියන්නේ ගොතනවා කියන එක. දැන් සිබ්බනි කියන වචනේ තේරුම තමයි ගෙතුම කියන එක. මේක ගොතලා තියෙන්නේ තණ්හාවෙන්. තණ්හාවෙන් තමයි ගොතලා තියෙන්නේ. ඇයි මේකනේ අපි ඉස්සල්ලා තව දේශනාවක් කිව්වේ උපාදානීයසු ධම්මේසු අස්සද්ධානුපස්සී විහෙරති තණ්හා පවඩ්ඩති. තණ්හා වැඩුණොත් තණ්හාපච්චය උපාදානං. පංච උපාදානස්කන්ධය ස්කන්ධයන් කෙරෙහි බැඳුණු විඥානයක් පවතින එක තහවුරු වෙන්න පටන් ගන්නවා. ඒක තමා තුළ තහවුරු වෙන්න පටන් ගන්නවා. එතකොට ඒකාන්තයක් මොකද්ද? සක්කාය ඒකාන්ත. සක්කාය අන්තයක් වෙන්නේ පංචස්කන්ධයම අන්තයක් වෙන්නේ මොකක් නිසාද?
පින්වත්නි පංච උපාදානස්කන්ධේ නැති තැනක පංචස්කන්ධයක් විතරක් පවතිනවා නම් එතනම භවයේ නිරුද්ධයි කියලාම කියන්න බෑ. මොකද ඒක ඇතුලේ අපිට හැංගිච්ච අන්තයක් පවතිනවා. මොකද්ද? පින්වත්නි තමන්ගේම හටගත්තා වූ ස්කන්ධ පිළිබඳ ඒවා හටගත්තේ කොහොමද කියලා අතීතංසි ඥානෙ නැහැ. මේ මොහොතේ ස්කන්ධ හටගන්නකොට ඒ ස්කන්ධ හටගන්නේ කොහොමද කියලා අතීතංසි ඥානයක් නැත්තම් මේ මොහොතේ ස්කන්ධ හටගන්නකොට මේ මොහොතේ ස්කන්ධ කොහොමද හටගන්නේ කියලා අතීතංසි ඥානයක් නැහැ. ඒ කියන්නේ මේ ස්කන්ධ ඉබේ ආකාශමිකව නිකම්ම පහළ වෙච්ච ඒවාද? ඔබේ රූපස්කන්ධය කියන්නේ නිකම්ම පහළ වෙච්ච එකක්ද? රහතන් වහන්සේගේ රූපය කියන්නේ නිකම්ම පහළ වෙච්ච එකක්ද? නෑ. පෙර කර්මය, අවිද්‍යාව, ආශ්‍රව, ආහාර මේවා ප්‍රත්‍ය කරගෙන තමයි මේ රූපය හටගෙන තිබෙන්නේ. එතකොට ඒ විදිහට තමයි මේක හටගෙන තිබෙන්නේ. එතකොට ඔය පින්නතුල්ලා හොඳට තේරුම් ගන්න අතීතය එක අන්තයක් වෙන්නේ කොහොමද? අතීතයේ අන්තයක් වෙන්නේ මේ මොහොතේ ස්කන්ධ හටගන්නකොට ඒ ස්කන්ධ හටගත්තේ කොහොමද කියලා එයා දන්නේ නැත්නම් අනිත් දන්නේ නැතිකමයි අන්තය. දන්නේ නැතිකමක් තියෙනවනේ. ඒක තමයි අන්තය. ඒකයි සක්කායන් ඒකෝවන්තෝ කියලා කියන්නේ. මේ මොහොතේ පංචස්කන්ධයට පුළුවන්කමක් නැහැ අනාගත පංචස්කන්ධ උපද්දවන්න. ඇයි? මේ මොහොතේ විපාක ස්කන්ධ ටිකක් හටගන්න. එහෙනම් මේක විපාකයක් නම් අනාගත පංචස්කන්ධ උපද්දවන්න පුළුවන් මොකද්ද? පංච උපාදානස්කන්ධේ වුණොත් විතරයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව අනුදැන වදාළ දෙයක් තියෙනවා ස්කන්ධ වනාහි අන්තයක් බව. ස්කන්ධ අන්තයක් වෙන්නේ කොහොමද? ස්කන්ධ අන්තයක් වෙන්නේ මේ මොහොතේ හටගන්න ස්කන්ධ ටික මේ මොහොතේ හටගත්තේ කොහොමද කියලා දන්නේ නැතිකමයි අන්තය. උපාදානේ නොවිච්ච තැනක එහෙනම් භවයේ පැනවෙන්නේ නැතුව දැන් සාමාන්‍ය පුංචි ළමයෙක් මැරුණාම ඉපදුණු ගමන් අපි හිතමුකෝ ළමයෙක් මැරෙනවා කියලා. එතකොට ඒ මැරිච්ච ළමයා නැවත උපදින්න නැතුව ඉන්න ඕනේ ඒක අන්තයක් නෙමෙයි නං. දැන් සාමාන්‍යයෙන් ළමයෙක් ඉපදිලා ඉපදුණු ගමම එයා ලෝකෙත් එක්ක එකතු නොවි මැරුණාට පස්සේ කෙනෙක් කියන්න පුළුවන් එයාට උපාදානේ පැනවුනේ නෑ වගේ එකක් හිතෙන්න පුළුවන්. උපාදානේ නෑ වගේ නිකන් හැඟෙන්නත් පුළුවන්. දැනින්නත් පුළුවන්. ඇයි? එයා ලෝකයේත් එක්ක කෙලෙස් සහගතව අරමුණු ප්‍රතිබද්ධව එකතු වුණේ නෑ එයා. ලෝකයේත් එක්ක එයාට ඇඟැලුම්කමක් තිබුණේ නෑ කෙලෙස් සහගතව. කෙලෙස් ආශ්‍රව අනුසය පදනම් කරගෙන අවිද්‍යාව සහගතව අරමුණු ඇසුරු කළේ නෑ. එතකොට ඒ බඳු වෙලාවක එයා මැරුණාම නිකන් පිරිනුවම් පානවා වගේ එකක් කියලා සාමාන්‍ය කෙනෙකුට නිකන් හිතෙන්නත් පුළුවන් මේක හරියට තේරුම් නැති වුණාම. එතකොට මැරිච්ච ගමන්ම ළමයෙක් ආය උපත කරා යන්නේ එයාට ස්කන්ධාන්තයේ පවතින නිසා. එහෙනම් මතක තියාගන්න අතීතංසේ ඥානය කියලා එකක් තියෙනවා. අනාගතංසේ ඥානය කියලා තව එකක් තියෙනවා. පච්චුප්පන්නංසේ ඥානය කියලා තව එකක් තියෙනවා. අතීතංසේ ඥානය කියලා කියන්නේ විපාක ස්කන්ධ කොහොමද හැදිලා තියෙන්නේ කියලා දැනගන්නවා. අනාගතංසේ ඥානය කියන්නේ මේ වෙලාවේ ස්කන්ධ උපාදානීය වුණොත් අනාගත ඒකෝකාරික භවයේ හරි චතුෝකාරික භවයේ හරි පංචෝකාරික භවයේ හරි අනාගතේ පැනවෙන විදිහක් දැනගන්නවා. මෙන්න මේ දෙක දැනගත්තාම යා එකතු වෙන්නේ මැදට. සක්කාය ඒකෝවන්තෝ පංචස්කන්ධේම අන්තයක්. එතකොට පංචස්කන්ධයේ අන්තයක් වෙන්නේ පංචස්කන්ධේ හැදිලා තියෙන්නේ කොහොමද කියලා එයා දන්නේ නැහැ. දැන් මේ වෙලාවේ රූපස්කන්ධය අපිට ලැබිලා තියෙනවා. මේ රූපය උපාදානී නොවුනොත් අනාගත නැවත රූප උපදින්න තියෙන අවකාශයක් නැහැ. මේ වෙලාවේ වේදනාව හටගෙන තියෙනවා. වේදනා උපාදානස්කන්ධයක් පැනවුනේ නැත්නම් මත්ෙහි අනාගතේ නැවත වේදනාව උපදින්න විදිහක් නැහැ. එතකොට එහෙමනම් සංඥා මේ වෙලාවේ සංඥා ස්කන්ධයක් තියෙනවා. සංඥා ගොඩක් තියෙනවා. මේ සංඥා ස්කන්ධේ උපාදානී නොවුනොත් අනාගතේ නැවත සංඥා ස්කන්ධය හටගන්න විදිහක් නැහැ. හරි එතකොට මේ වෙලාවේ අපි තුල හටගන්නා ස්කන්ධ උපාදානී වීමමයි මත්ෙහි ස්කන්ධ උපද්දවන්නේ. අනාගත ස්කන්ධ හදන්නේ. හැබැයි මේ වෙලාවේ උපාදානී නොවීම ජීවිතේ අතහැරුණා කියලා එයාත් භවයට නොයා ඉන්නේ නැහැ. ඇයි භවයට යන්නේ? භවයට යන්නේ එයාට ස්කන්ධ අර බුදුරජාණන් වහන්සේ වදාළ සක්කාය කියන අන්තේ පවතිනවා. එයාටත් හේතුඵල ඥානයක් නැහැ. ධර්මී ඥානයයි අන්වේ ඥානය කියන ඥාන දෙක නැහැ. මේ ස්කන්ධ කොහොමද හැදුනේ?
මේ ස්කන්ධ ඉපදුනේ කොහොමද? මේ ස්කන්ධයන්ගේ සමුදය කොහොමද? මේකට අවිද්‍යාව කොච්චර බලපානවද? තණ්හාව කොච්චර බලපාලා තියෙනවද? ආශ්‍රව කොච්චර බලපාලා තියෙනවද? කර්මය කොච්චර බලපාලා තියෙනවද? ආහාර කොච්චර බලපානවද? ඒ කෙනා තුල හටගන්නා ස්පර්ශයෙන් කොහොමද වේදනාව හටගන්නේ? මේව මොකක්වත් දන්නේ නැහැ. දන්නේ නැත්තම් දන්නේ නැතිකම තමයි සක්කාය ඒකෝ අන්තෝ. සක්කාය කියන්නේ එක අන්තයක්. එතකොට සක්කාය සමුදයෝ ဒ ුතියෝ අන්තෝ. සක්කාය සමුදය කියන්නේ දෙවනි අන්තය. සක්කාය සමුදය කියලා කියන්නේ මේ මොහොත ස්කන්ධ හට ගන්නකොට ඒ ස්කන්ධයන් කෙරෙහි බැඳුණු විඥානයක් පවත්වන්න පටන් ගන්නවා. එතකොට ඒ ස්කන්ධයන්ක බැඳුණු විඥානයක් පවත්වන්නේ පින්වත්නි ඒක හරියට මේ වගේ. තමා තුළ වේදනාව හට ගන්නකොට මේ වේදනාව බාහිර රූපයට දැන් අපිට වේදනාවක් උපද්දවන්නේ එක්ක චක්කු සම්පස්සේ නිසා. එක්ක සෝත සම්පස්සේ, ගාන සම්පස්සේ, જીවහා සම්පස්සේ, කාය සම්පස්සේ, මනෝ සම්පස්සේ කියලා ඒතන ස්පර්ශයෙන් තමයි වින්දනේ හටගන්නේ. ඒකට අපගේ දේශනාවෙත් තියෙනවා පස්සපච්චය වේදනා කියලා. ඒතර පස්සපච්චය වේදනා වෙනකොට ස්පර්ශය නිසා විඳීම් හටගන්නේ. විඳීම් හටගන්නකොට වේදනාව තමා තුළ හටගන්නකොට වේදනාව ඉපැද්දුවේ බාහිර රූපය. වේදනාව ඉපැද්දුවේ බාහිරයි. ඒතන ස්පර්ශයෙන් වේදනාව හටගන්නේ. වේදනාව ඉපැද්දුවේ බාහිර රූපය කියලා බලපු ගමන්ම වේදනාව විඥානට්ඨිතිය වෙනවා. ඒකට කියන්නේ වේදනා විඥානට්ඨිතිය කියලා. වේදනා විඥානට්ඨිතිය කියලා. එතකොට එයා ගන්නේ තමා තුළ උපන් වේදනාව බාහිර රූපයත් එක්ක ගැට ගහලා තමයි එයා වේදනාව ඇතුළට ගන්නෙ. එතකොට බාහිර වේදනාවත් එක්ක ගැට ගහලා වේදනාව ඇතුළට ගත්තට පස්සේ වේදනාව උපාදානස්කන්ධේ බවට පත් වෙනවා. එහෙනම් බාහිර ලෝකයේත් එක්ක තමා තුළ හට ගන්නා වේදනාව ගැට ගසා ගැනීමෙන් තමයි පින්වත්නි වේදනාව විඥානට්ඨිතියක් බවට පත් වෙන්නේ. එතකොට විඥානට්ඨිති හතරක් බුද්ධ ශාසනය එක තැනක පෙන්නනවා. රූපය විඥානට්ඨිතිය, වේදනා විඥානට්ඨිති, සංඥා විඥානට්ඨිති, සංකාර විඥානට්ඨිති කියලා වෙනම පෙන්නනවා. එතකොට විඥානට්ඨිති අටකුත් පෙන්නනවා එක තැනක නානත්ත් කායේ නානත්ත් සංඤේ, ඒකත්ත් කායේ ඒකත්ත් සංඤේ, ඒකත්ත් කායේ නානත්ත් සංඤේ, නානත්ත් කායේ ඒකත්ත් සංඤේ කියලා පෙන්නලා මේ ඊට පස්සේ මේ ආකින්චඤ්ඤායතනේ, විඥානඤ්ඤායතනේ ඔය විදිහට පෙන්නනවා. හැබැයි එතන මේ නේව සංඥානා සංඥායතනෙ විඥානට්ඨිතියක් විදිහට පෙන්වන්නේ නැහැ. මොකද එතන විඥානට්ඨිතියක් විදිහට පෙන්වන්නේ නැත්te එතන විඥානේ ප්‍රකට නැහැ. නේව සංඥානා සංඥායතනෙ විඥානයි ප්‍රකට නැහැ. ඒ නිසා විඥානට්ඨිතියක් විදිහට ඒක පෙන්වන්නේ නැහැ. හැබැයි මේ බුද්ධ ශාසනයේ ඊටාම ප්‍රකටව ස්කන්ධය ඇසුරු කරගෙන විඥානට්ඨිති හතරක් පෙන්වනවා. රූපය විඥානට්ඨිතිය, වේදනා විඥානට්ඨිතිය. ඒතකොට විඥානට්ඨිති කියන්නේ විඥානේ පිහිටන තැන කියන එක. විඥානේ පිහිටන තැන කියන එක. ඒතර විඥානේ පිහිටනවා කියලා මෙතන අදහස් කරන්නේ මොකද්ද? තමා තුළ වේදනාව උපදිනකොට වේදනාව උපදින්නේ ස්පර්ශයෙන්. ඒතර ස්පර්ශයෙන් තමයි වේදනාව උපදින්නේ. ඒතර පස්සපච්චය වේදනා ස්පර්ශ වෙන්නේ බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම ආදී. එහෙම ස්පර්ශ වෙනකොට තමා තුළ වේදනාව විපැද්දුවේ බාහිර රූපයයි කියලා රූපයේ වේදනාවට එක ගැට ගහගත්ත ගමන් ඒ ගැටය ඒ ගැට ගසා ගැනීම වේදනා විඥානට්ඨිතිය වෙනවා. තමා තුළ සංඥාව හට ගන්නවා. සංඥා කියන්නේ අඳුන ගන්නවා. තමන් අඳුන ගන්නකොට ඒ අඳුන ගන්න මට්ටම බාහිර රූපයට රූපනේ අඳුනගන්නේ රූප සංඥා, ශබ්ද සංඥා දිනේ අඳුනගන්නේ. ඒ අඳුන ගන්න එක මම අඳුනගත්තේ බාහිර රූපයයි කියලා රූපයට ගැට ගහපු ගමන් සංඥා විඥානට්ඨිතිය වෙනවා. සංකාර විඥානට්ඨිතිය වෙන්නේ කොහොමද? තමා තුළ සිතුවිලි හට ගන්නවා. ඒ සිත් තමන් තුළ ඒවට අපි කියන්නේ දැන් අපි රූප දකින්නකොට හට ගන්න සිතුවිලි වලට අපි කියන්නේ රූප සංචේතනා කියලා. ඒ රූප සංචේතනා හට ගන්නකොට ඒ සංචේතනා බාහිර රූපේ මට මේ විදියට සිතුවිලි ඉපැද්දුවේ බාහිර රූපයයි කියලා රූප සංචේතනා බාහිර රූපයට අදාළයි කියලා ගැට ගහගත්ත ගමන් සංකාර විඥානට්ඨිතිය වෙනවා. සංකාර විඥානට්ඨිතිය වෙනවා. මෙන්න මේ විදිහට ලෝකේ පැනවෙන ආකාරයක් බුද්ධ ශාසනයේ තියෙනවා. සක්කාය සමුදයෝ ဒ ුතියෝ අන්තෝ. සක්කාය සමුදේ දෙවනි අන්තේ කියන්නේ ඇයි? දෙවනි අන්තේ කියන්නේ තමා තුළ ස්කන්ධ හටගත්තාම ඒ ස්කන්ධ උපාදානී අර එළිය ලෝකයේත් එක්ක ගැට ගහ ගන්නවා. එළිය ලෝකයේත් එක්ක ගැට ගහ ගන්නවා. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා සාමාන්‍යයෙන් අලි කැමති අන්දර කන්න. ඒතර අන්දර කියන ඒවාට අලි හරි කැමති. මම ඒක මේ මෑත කාලේ දැක්කා යාල බොහොම විශාල වනෝද්‍යානයේට
ඒකේදී මම දැක්ක එක වෙලාවක මේ අන්දර අතු වලට හොඳට ගසලා අලි හරියට ඒවට ඒක කටු හරියට කනවා. එතකොට ඒවා කන්නේ ඒවා කනකොට අර අලින්ගේ විදුරු මහ තුවාල වෙනවා. එතකොට එයා මොකද කරන්නේ? අර අන්දර ආයෙත් අන්දර කටු අත්ත අරගෙන ඊට වඩා වේගෙන් හපනවා. හපනකොට ඊට වඩා යාට ලේ රහ දැනෙන්න ගන්නවා. එතකොට එයා හිතනවා ඉස්සල්ලා දැනුණු රහට වඩා මේ වැඩියෙන් අත්තක් අරන් හපනකොට තව රහ වැඩි වෙනවා. එතකොට එයා හැම වෙලාවකම දානවා මේ රසය උපද්දවන්නේ අන්දර අත්තමයි කියලා දානවා. එනමුත් එයාට පේන්නේ එයාගේ විදුරු මහ තමයි තුවාල වෙන්නේ කියලා අලියෙකුට තේරෙන්නේ නැහැ. එතකොට අනික එයාට ඒක තර්ක සාමාන්‍යයෙන් බැලුවාමත් තේරෙනවා ඉස්සල්ලා අත්ත හිමින් හපනවට වඩා දැන් අත්තක් අරන් හයියෙන් හපනකොට ආස්වාදේ වැඩි. එහෙනම් මේක අත්තමයි මේ ආස්වාදී පැද්දුවේ කියලා එහෙම හිතනවා. එතකොට එයාට වරදින්නේ කන එක නිසා නෙමෙයි. ආස්වාදයේ අන්දර අත්ත පැත්තට දාපුකම නිසා. අන්න ඒ වගේ ඔබ තුල හටගත්ත ස්කන්ධ නිසාම නෙමෙයි ඔබ අමාරු වැටෙන්නේ. මේ ස්කන්ධයන් තමා තුළ උපදිනකොට ඒවා උපද්දවන්න බලපාන ආරම්මණයේ පැත්තට ස්කන්ධයන්ගේ අත්දැකීම යොමු කරනවා. තමා තුළ වේදනා ස්කන්ධය උපදිනකොට ඒ වේදනා ස්කන්ධය බාහිර රූපේ පැත්තට දානවා. අන්න එතකොට තමයි අපි අමාරුවේ වැටෙන්නේ. එතකොට අලියෙක් ආහාර ගැනීම නෙමෙයි ප්‍රශ්නය. ආහාර ගන්නකොට ආස්වාදයේ අත්ත පැත්තට දාලා කල්පනා කරන එකයි ප්‍රශ්නය. අන්න ඔය වගේ අපි තුල ස්කන්ධ හට ගැනීමම නෙමෙයි ප්‍රශ්නය. ස්කන්ධයන් අරමුණු කරගෙන යම් කිසි ආස්වාදයක් ඇද්ද? ඒ ආස්වාදය බාහිර ලෝකයේ පැත්තට දාන එකයි ප්‍රශ්නය. අන්නේ බාහිර ලෝකයේ පැත්තට ආස්වාදයේ තල්ලු කරන එක තමයි ස්කන්ධයන් හට ගන්නකොට ස්කන්ධයන් ඉපැද්දුවේ බාහිර ලෝකයයි කියලා දකින්න එක තමයි පින්වත්නි සක්කාය සමුදයන්තය. එතකොට සක්කායන්තය කියන්නේ මේ පංචස්කන්ධයේ හේතුන්ගෙන් හටගත් එකක් කියලා දන්නේ නැහැ. ඒ නිසා තමයි නැවත උපදින්න මේ අන්ත දෙක පැනවෙන්නේ නැත්නම් ආයෙ උපදින්නේ නැහැ. සක්කායන් ඒකෝ අන්තෝ සක්කාය සමුදයෝ ဒ ුතියෝ අන්තෝ. මේකම තමයි අතීතංසේ ඥානයත් අනාගතංසේ ඥානයත් කියලා කියන්නේ. එතකොට අතීතංසේ ඥානය කියන්නේ ස්කන්ධ. අනාගතංසේ ඥානය ස්කන්ධයන්ගේ සමුදය. එතකොට ස්කන්ධ අතීතංසේ ඥානයට අදාළ වෙන්නේ කොහොමද? මේ ස්කන්ධ ඉපැද්දුවේ අම්මා නෙමෙයි, තාත්තා නෙමෙයි, ආණ්ඩුව නෙමෙයි. මේ කවුරුත් ස්කන්ධෙම අපිට උපද්දවලා නැහැ පින්වත්නි. එතකොට මේ ස්කන්ධ ඉපදුනේ මොකක් නිසාද? පෙර අවිද්‍යාව නිසා, තණ්හාව නිසා, ආශ්‍රව නිසා, කර්මය නිසා, ආහාර නිසා. මේ වගේ හේතු සහිතව තමයි මේ ස්කන්ධ හටගෙන තියෙන්නේ. මෙන්න මේ හේතු නිසා ස්කන්ධ හටගත්තා කියලා එයා දන්නේ නැහැ. මේ රූපස්කන්ධය ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත කියලා එයා දන්නේ නැහැ. වේදනා ස්කන්ධය ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්නවා කියලා එයා දන්නේ නැහැ. සංඥා ස්කන්ධය ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්නවා කියලා එයා දන්නේ නැහැ. සංකාරස්කන්ධය ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්නවා කියලා එයා දන්නේ නැහැ. විඥානස්කන්ධය නාම රූප ප්‍රත්‍යයෙන් හට ගන්නවා කියලා එයා දන්නේ නැහැ. ඒතකොට රූපස්කන්ධය ආහාර ප්‍රත්‍යයෙන්, වේදනා සංඥා සංකාර ස්පර්ශ ප්‍රත්‍යයෙන්, විඥානේ නාම රූප ප්‍රත්‍යයෙන් කියලා මෙන්න මේ තුන් තැන යාට නුවණ නැහැ. එතකොට ස්කන්ධ පංචකේ වුණාට ඒ ස්කන්ධ පංචකේ වර්ගීකරණය කරද්දී තුන් තැනකදී දැනුම ඕන. ආහාර ප්‍රත්‍ය ගැනයි, ස්පර්ශ ප්‍රත්‍ය ගැනයි, නාම රූප ප්‍රත්‍ය ගැනයි. මොකද රූපස්කන්ධයේ ආහාර ප්‍රත්‍යයෙන් වේදනා සංඥා සංකාර කියන ඒවා, වේදනා සංඥා සංකාර කියන ඒවා කොහොමද හටගෙන තියෙන්නේ? ස්පර්ශ ප්‍රත්‍යයෙන්, විඥානය නාම රූප ප්‍රත්‍යයෙන් කියලා මෙන්න මේ ප්‍රත්‍යෝත්පන්න తত্ত্বය, මෙන්න මේ අපි පැහැදිලි කරන ප්‍රත්‍යෝත්පන්න తত্ত্বය, ඒ ප්‍රත්‍යෝත්පන්න తত্ত্বය එයා දන්නේ නැතිකමට මොකද්ද? ආහාර ප්‍රත්‍යයයි, ස්පර්ශ ප්‍රත්‍යයයි, නාම රූප ප්‍රත්‍යයයි. ඇයි මේ ස්කන්ධ පහක් වුණාට මේ පහ උපද්දවන්නේ මේ තුනේ ඇතුළේ. පොදු හේතු විදියට අවිද්‍යාව, තණ්හාව වරම ගොඩක් කතා කරනවා කර්මය කියලා. කර්මය නිසාම මේවට විපාක ස්කන්ධ කියන්නේ. නමුත් මේ මොහොතේ හටගන්නේ කොහොමද? මේ මොහොතේ ආහාර ප්‍රත්‍ය, ස්පර්ශ ප්‍රත්‍ය, නාම රූප ප්‍රත්‍ය. ඒතර ආහාර සමුදය, රූප සමුදය කියන එක දන්නෙත් නැහැ. කන බොන කෑමෙන් මේ ආහාරයේ පැවැත්ම පිළිබඳ ප්‍රධාන සාක්ෂියක් ගොඩනගලා තියෙන්නේ. තව හේතු තියෙනවා. ඍතුව බලපානවා. ඍතුජ රූප කියලා කියන්නේ ඒකනේ. චිත්තජ රූප කියලා ඒ මොහොතේ සිතට අනුව සමුදේ වෙන ලොකු කතාවක් තියෙනවා. නමුත් පොදු තත්ත්වයේ ගත්තාම ආහාර ප්‍රත්‍ය, ඊට පස්සේ මේ වේදනාව සංඥා සංකාර ස්පර්ශ ප්‍රත්‍ය. වේදනාව හටගන්නේ ස්පර්ශයෙන්.
සංඥා හටගන්නේ ස්පර්ශයෙන්. සංඛාර හටගන්නේ ස්පර්ශයෙන්. රූප සම්පස්සේ නැත්තම් පින්වත්නි කොහෙද රූප සංචේතන? ඒ පින්වත්නි ඇහෙන් ශබ්ද කනින් ශබ්ද අහන්න නැත්තම් කොහෙද ශබ්ද සංචේතන? සංඛාරස්කන්ධයක් පැනවෙන්නේ නැහැ. එයා මෙන්න මේ කතාව එයා දන්නේ නැහැ. ඊට පස්සේ විඥාණය නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නේ. කියලා එයාට මෙන්න මේ කාරණා තුන ගැන දැනුමක් නැත්තම් ඒ මොහොතේ හටගන්න ස්කන්ධ ගැන ඒවා විපාක විදියට හටගෙන තිබුණත් ඒක අන්තයක්. ඒකට කියන්නේ සක්කායං ඒකෝ අන්තෝ. සක්කාය කියන පළවෙනි අන්තය. බලන්න හේතු එහෙනම් මේ අන්තේ බිඳෙන්නේ හේතුඵල වශයෙන් විමසා බැලීම. සක්කාය සමුදයෝ ဒ ුතියෝ අන්තෝ. සක්කාය සමුදය තමයි මේ තමයි පංචස්කන්ධය, අනිත් එක පංච උපාදානස්කන්ධය. මේක අන්ත දෙකක්. එහෙනම් පංචස්කන්ධය කියන එකත් අන්තයක්. හැබැයි පංචස්කන්ධය කියන්නේ අනාගතයේ උපතක් හදන එකක් නෙමෙයි. හැබැයි කෙනෙක් පිරිනිවන් පානවා නම්, කෙනෙක් නිවන් අවබෝධය කරා යනවා නම් එයා අනිවාර්යෙන් මේ අන්ත දෙක බිඳින්න ඕන. එතකොට අන්ත දෙක බිඳලා මොකද කරන්න ඕන? සක්කාය සමුදයෝ ဒ ුතියෝ අන්තෝ. මේක සමුදය කියන්නේ මේවා කෙරෙහි බැඳුණු විඥානයක් පවත්වන එක. බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මෙහෙම යෙදුමක් මේක තියෙන උපය කියන සූත්‍රයේ රූප උපයං වා භික්කවේ විඥානං තිට්ඨමානං තිට්ඨේය. මහණෙනි මේ රූපය කියන්නේ දුකම නෙමෙයි. රූපය උපයවීමයි දුක. රූපය උපයවීම. රූප උපයං වා භික්කවේ. රූපය කියන්නේ එක අන්තයක් හැබැයි. ඒක දුක අනාගත දුක හදන්න බෑ ඒකට. හැබැයි ඒ අන්තයේ බිඳින්න යා ඒක විදර්ශනා කරන්න ඕන. විමසා බලන්න ඕන. රූප උපයං වා භික්කවේ විඥානං තිට්ඨමානං තිට්ඨේය. රූපයේ උපයවීමෙන්මයි මේ භවය හැදෙන්නේ. රූපයේ උපයවීමෙන්මයි මේ ප්‍රශ්නේ පැනවෙන්නේ. රූප උපයං වා භික්කවේ විඥානං තිට්ඨමානං තිට්ඨේය. රූපාරම්මණං රූපේම අරමුණු කරගෙන බලන්න පින්වත්නි දුක හැදෙන විදිය හරි පුදුමයි. රූපාරම්මණං රූපේම අරමුණු කරගෙන මේ දුක කවුරුවත් හදන්නේ නැහැ පින්වත්නි. රූපාරම්මණං රූපපතිට්ඨං නන්දෝපසේවන. මෙන්න මේ தত্ত্বය ඇතුලේ තමයි සක්කාය සමුදයන්තේ පැනවෙන්නේ. මොකද්ද? සක්කාය සමුදයන්තේ පැනවෙන්නේ මොකද්ද? වේදනාරම්මණං වේදනාපතිට්ඨං නන්දෝපසේවන. සංඥාරම්මණං සංඥාපතිට්ඨං නන්දෝපසේවන. සංකාර අරමුණු වීම, සංකාර මත පිහිටීම බුදුරජාණන් වහන්සේ වදාළ විදිහටම මෙන්න මේ වචන තුන ගැන මේ වචන තුන ඇතුලේ තමයි පින්වත්නි සමුදයාන්තේ පැනවෙන්නේ. මොකද්ද? රූපාරම්මණං රූපපතිට්ඨං නන්දූපසේවන. රූපේ අරමුණු වීම, රූපේ මත පිහිටීම නන්දූපසේවනේ. තණ්හාවෙන් තෙත්වීම. එතකොට වේදනාව අරමුණු වීම, වේදනාව මත පිහිටීම නන්දූපසේවනේ. තණ්හාවෙන් තෙත්වීම. සංකාර අරමුණු වීම, සංකාර මත පිහිටීම තණ්හාවෙන් තෙත්වීම. ඒ භාග්‍යතුන් වහන්සේ වදාළේමනේ වේදනා උපයං වා භික්කවේ විඥානං තිට්ඨමාන. මහණෙනි අනාගතයේ විඥානී ප්‍රතිසන්දිය කරා යන්නේ මොකක් නිසාද? අනාගතයේ ප්‍රතිසන්දිය කරා යන්නේ ඒ පුද්ගලයා තුල වේදනා උපයං වා භික්කවේ. වේදනා උපයවීම. උපය කියන්නේ තණ්හා මාන දිට්ඨි සහගතකම. උපය කියන්නේ ඒකටනේ. උපයෝ අවිමුක්තෝ යම් තැනක මහණෙනි. හැබැයි දේශන පටන් ගන්න මේ විදියටයි. උපයෝ අවිමුක්තෝ අනුපයෝ විමුක්තෝ කියලායි පටන් ගන්න. හරි ලස්සන යෙදුමක් ඒක. පින්වත් මහණෙනි උපය වුණොත් අවිමුක්තයි කියන. උපයෝ අවිමුක්තෝ. අවිමුක්ත කියන්නේ විමුක්ත නෑ කියන එක. අවිමුක්ත කියන්නේ මිදුණු නැතිකම කියන එක. විමුක්ත කියන්නේ මිදීමනේ. උපයෝ අවිමුක්තෝ මහණෙනි උපය පවතිනවද? අවිමුක්තයි. එතන යා මොනවා කළත්, මොන සිල් රැක්කත්, මොන භාවනා කළත්, මොනවා කළත් යා අවිමුක්තයි. උපයෝ අවිමුක්තෝ. උපය වුණොත් අවිමුක්ත ස්වභාවයක් පවතින්නේ. අනුපයෝ විමුක්තෝ. හැබැයි අනුපය නම් විමුක්තයි. අනුපය කියලා කියන්නේ පින්වත්නි පුද්ගලයා තුළ අරමුණු නොවීම. ඒ කියන්නේ ස්කන්ධ අරමුණු නොවීම. ස්කන්ධ අරමුණු කරන්නේ නැත්තම් යා ස්කන්ධ මත පිහිටන් නැත්තම් ආත්ම දෘෂ්ටියෙන් නන්දූපසේවන. ස්කන්ධ තෘෂ්ණාවෙන් තෙත් වෙන්නේ නැත්තම්, ස්කන්ධ තෘෂ්ණාවෙන් තෙත් වෙන්නේ නැත්තම්, ඒ තෙත් වෙන්නේ නැති එක අවිමුක්ත භව. රූපය අවිමුක්ත භව කියලා කියන්නේ රූපාරම්මනේ, රූපපතිට්ඨ, නන්දූපසේවන. මේ තුنين අයින් වෙන එක. මේ තුنين සිත මිදෙන එක.
එතකොට මේ තුنين සිත අපේ සිත අපට මුදවා ගන්න පුළුවන් වුණොත් මොකද වෙන්නේ? මුදවා ගන්න පුළුවන් වුණොත් පින්වත්නි ඒ පුද්ගලයාට අනාගතංසේ ඥානයක් උපදිනවා. අනාගත නැවත ස්කන්ධ හට නොගන්න ආකාරයට යා තුල සංසිඳීමක් හට ගන්න පටන් ගන්නවා. ඒක හරිම ලස්සන දෙයක්. එතකොට ඔය පින්නතුන්ලා හොඳට තේරුම් ගන්න ස්කන්ධ ඒකාන්තයක් සක්කායන් ඒක සක්කාය සමුදය දුතියන් සක්කාය සමුදය දෙවෙනි අන්තේ වෙන්නේ රූපාරම්මනේ රූපපතිට්ඨ නන්දූපසේවනි වේදනාරම්මනේ වේදනාපතිට්ඨ නන්දූපසේ සංඥාරම්මනේ සංඥාපතිට්ඨ නන්දූපසේවනි. එතකොට සංකාර අරමුණු වීම සංස්කාර මත පිහිටීම තණ්හාවෙන් තෙත් වියා. මෙන්න මේ කාරණා තුන පැන වෙනවා නම් සක්කාය සමුදයෝ දුතියෝ අන්තෝ දෙවෙනි අන්තයත් පැන වෙනවා. එක පළවෙනි අන්තේ මොකද්ද? ස්කන්ධ හැදිලා තියෙන්නේ කොහොමද කියලා දන්නේ නැති එක. දෙවෙනි අන්තේ මොකද්ද? ස්කන්ධ අරමුණු කරගෙන ස්කන්ධ අරමුණු වීම අවිද්‍යා සහගතව ස්කන්ධ මත අවිද්‍යා සහගතව පිහිටීම මම කියලා ස්කන්ධයන් තණ්හාවෙන් තෙත් වියාම නන්දූපසේවන. මෙන්න මේ තුන යම් තැනක රූපයට වේදනාවට සංඥාවට සංස්කාරවලට පැන වෙනවද? එතන බුදුරජාණන් වහන්සේ පදාලා මේ විඥානයාගේ අවිච්ඡින්න පැවැත්මක් සිද්ධ වෙන බව. බිඳි බිඳි නැවත නැවත තුන් භූමිය අනුව එයාට පවතින්න තුන් භූමිය අනුව පවතින්න පැවැත්මට අවස්ථාව ලැබෙන බව. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේක තාවුරු කරලා කියනවා. අහම් අඤ්ඤත්තර රූපං. පින්වත් මහණෙනි රූපයෙන් තොරව අඤ්ඤත්තර වේදනා වේදනාවෙන් තොරව අඤ්ඤත්තර සංඥා සංඥාවෙන් තොරව අඤ්ඤත්තර සංඛාරා සංස්කාරයන්ගෙන් තොරව විඥානං විඥාණයට ආගතින් වා ගතින් වා චුතින් වා බුද්ධින් වා විරුල්ලින් වා වේපුල්ලං වා පඤ්ඤාපෙස්සාමීති නේතං ඨානං විජ්ජති. පින්වත් මහණෙනි මේ රූප වේදනා සංඥා සංකාර වලින් තොරව අහම් අඤ්ඤත්තර රූපං අඤ්ඤත්තර වේදනා අඤ්ඤත්තර සංඥා අඤ්ඤත්තර සංකාරා අඤ්ඤත්තර සංකාරා තමන්ගේම සංස්කාරයන්ගෙන් තොරව සිතුවිලි වලින් තොරව විඥාණයට ආගතින් වා ගතින් වා චුතින් වා යාමක් ඒමක් ගතියක් චුතියක් උද්දින් වා උර්දියක් උද්දින් වා වේපුල්ලං වා විපුලත්වයක් වේපුල්ලං වා විඥාණයට යාමක් ඒමක් ගතියක් චුතියක් උර්දියක් මහග්ගත භාවයක් වේපුල්ලත්වයක් සිද්ධ වෙනවා කියලා කවුරු හරි කියනවා නම් මොකෙන් තොරවද? අහම්මඤ්ඤත්‍ර රූපං අඤ්ඤත්‍ර වේදනා රූප වේදනා සංඥා සංකාර වලින් තොරව විඥාණයට ආගතින් වා ගතින් වා චුතින් වා බුද්ධින් වා වරුල්ලින් වා වේපුල්ලං වා පඤ්ඤාපෙස්සාමීති. කවුරුයි පනවනවා නම් මේකෙන් තොරව මේ විඥාණයට තියෙනවා පැවැත්මක් කියනවා නම් මහණෙනි නේතං ඨානං විජ්ජති. ඒක මහණෙනි කවදාවත් වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙමනම් මෙන්න මේ නිසා අපි මොකද කරන්න ඕන? අපි කල යුතු ලස්සන දෙයක් තියෙනවා. මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන් පදනම් කරගෙන මේ ස්කන්ධ පදනම් කරගෙන අපේ සිත පිහිටා සිටින්නේ උපය රූප උපයං මා භික්කවේ විඥානං තිට්ඨමා උපය වෙන මට්ටම ඇතුලේ. හැබැයි උපය වෙන මට්ටම ඇතුලේ මේ ප්‍රශ්නේ හැදෙන්නේ කොහොමද? මේ ප්‍රශ්නේ පැන නගින්නේ තමා තුල පින්වත්නි. ඒ පුද්ගලයා තුළ රූපාරම්මණං රූපපතිට්ඨං නන්දූපස වේදනාරම්මණං වේදනාපතිට්ඨං නන්ද රූපේ අරමුණු වීම රූපේ මත අවිද්‍යා සහගතව පිහිටීම තණ්හාවෙන් තෙත් වියාම. මෙන්න මේ කාරණා තුنين සිත මුදවා ගැනීම තමයි අපේ ප්‍රධාන කාර්යය වෙන්න ඕන. වෙන මොනවා ප්‍රධාන මෙන්න මේ කාරණා ටික එයාට තිබුණොත් එයාට මෙන්න මේ විදියට දෙපැත්ත පේනවනම් රූපාන්තයත් පේනවා රූප සමුදයන්තයත් පේනවා. මේ දෙකම පේනවා. එතකොට රූපාන්තයත් පේනවා ඒ පුද්ගලයාට රූප සමුදයාන්තයත් පේනවා නම් මේ අන්ත දෙකම පේන තැනක එයාගේ සිත මැදටපත් වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ හරි ලස්සන දෙයක් පැහැදිලි කළා. මේ මජ්ජේ සූත්‍රයේ බොහොම ගැඹුරුත් එකක් ඇත්තටම. ඒකෙදි පැහැදිලි කළා ලස්සන දෙයක්. මොකද්ද? සක්කායං ඒකෝ අන්තෝ සක්කාය සමුදයෝ දුතියෝ අන්තෝ සක්කාය නිරෝධෝ මජ්ජේ. සක්කාය නිරෝධයට දැන් අර අන්ත දෙක නැත්තම් යාගේ සිත මැදටයිපත් වෙලා තියෙන්නේ. ඒක බොහොම දක්ෂකම. සිත මැදටපත් වෙලා. දැන් යාගේ සිත මොකද වෙලා තියෙන්නේ? මැදටපත් වෙලා. හැබැයි බුදුරජාණන් වහන්සේ මෙතන අවධාරණය කළා ලස්සන දෙයක්. මොකද්ද? මජ්ජේ මන්තාන ලිප්පති. මහණෙනි මැද නොතැවරීමෙන් තමයි කෙනෙක් නිවනටපත් වෙන්නේ. අන්න ඒක ඊටා වැදගත් දෙයක්. සක්කාය ඒකාන්තයක් සක්කාය සමුදය දෙවනි අන්තය කියලා දැකලා මැදටපත් වීමම කෙනෙක්ව සත්‍ය අවබෝධය කරා අරන් යන්නේ නැහැ.
කෙනෙක් නිවන කරා අරගෙන යන්නේ නැහැ. එතකොට සක්කායං ඒකෝ අන්තෝ සක්කාය සමුදයෝ ဒ ුතියෝ අන්තෝ සක්කාය නිරෝධෝ මජ්ජේ මන්තාන ලිප්පති මැද නොතැවරුණු තණ්හා සිබ්බනී. තණ්හාවේ වෙලුම කඩාගෙන වැටෙන්න පටන් ගන්නවා. තණ්හාවේ ගෙතුම වෙලුමක් නෙමෙයි අතට මේකට කියන්නේ ගෙතුම කියලා. මෙන්න මේ ගෙතුම කඩාගෙන වැටුණොත් විතරයි ගොතලයි තියෙන්නේ මේක. සිබ්බණි කියන වචන ලස්සන වචනයක්. ඒක ධර්මයේ නිතර අහන්න ලැබෙන්නේ නැති වචනයක්. සිබ්බණිය කියන එක. ඒක ගොඩාක් සූත්‍රවල නැති වචනයක්. සිබ්බණි කියන වචන. ඒතර සිබ්බණි කියන වචනේ යොදන්නේ ගෙතුම කියන එකට. මේක ගොතලා තියෙන්නේ මොකෙන්ද? තණ්හාවෙන් ගැලවෙන එක ලේසි නෑ. එතකොට එහෙමනම් ඔය පින්නතුන්ලා මෙන්න මේ විදිහටයි කරන්න ඕන. දැන් උදාහරණයක් විදිහට එක ස්කන්ධයක් අපි ගමුකෝ. එක රූපය සකස් වෙලා තියෙන්නේ කොහොමද කියලා දැකීමෙන්ම රූපාන්තේ, ඒ කියන්නේ සක්කායාන්තේ බිඳෙනවා. රූපේ මෙන්න මෙහෙම සකස් වෙලා. අවිද්‍යාව, තණ්හා, උපාදාන ආදී නිසා සකස් වෙලා ආහාර කන බොන කෑමෙන් තමයි මේක පවතින්නේ කියලා ඔය පින්නතුන්ලා දකින්න ඔය පින්නතුන්ලාට සක්කායං ඒකෝ අන්තෝ කියන පළවෙනි අන්තය ඔය පින්නතුන්ලා තුල බිඳෙන්න පටන් ගන්නවා. සක්කාය සමුදයෝ ဒ ුතියෝ අන්තෝ. සක්කාය සමුදය දෙවෙනි අන්තේ බිඳින්න යා මොකද කරන්න ඕන? පින්වත්නි මේ රූපස්කන්ධය මේ රූප උපයං වා භික්කවේ විඥානං තින්. මේ රූපය උපය වුණොත් තණ්හාමාන දිට්ඨි සහගත වුණොත් රූපය අසුරු කරගෙන මොකද වෙන්නේ? මේ විඥාණයට නැවත පිහිටන්න සතර මහා ධාතු හම්බ වෙනවා. ඒකයි මේ කියන්නේ. ආය ඉස්සරහට නැවත විඥාණය පිහිටන්න සතර මහා ධාතු හම්බ වෙනවා. විඥානං තිට්ඨමානං තිට්ඨේ. විඥාණය පිහිටන්න සතර මහා ධාතු හම්බ වෙනවා. මොකද සතර මහා ධාතුවෙන් තොරව විඥාණයට මේ කාම භූමිය මෙහි පිහිටන්න විදිහක් නැහැනේ. අපි මෙහෙට අදාළවයි බලන්න ඕන. ඒ ඉන්න තැනට අදාළවයි බලන්න. එහෙම වුණොත් මොකද වෙන්නේ? එහෙම වුණොත් එයා ඊළඟට බලනවා රූපය මේ විදියට සතර මහා ධාතුවේ පිහිටන්නේ රූපේ උපය වුණොත් ඒක එක හේතුව. දෙවෙනි හේතුව රූපාරම්මණං රූපප්පතිට්ඨං නන්දෝපසේවන. රූපේ අරමුණු වෙන්න ඕන විඥාණයට රූපේ මත පිහිටන්න ඕන තණ්හාවෙන් තෙත් වෙන්න ඕන. මෙන්න මේ තුනම ඕන විඥානේ වෘද්ධියට මහත්ගත භාවයට වේපුල්ලත්වයට මේ කාරණා තුනම එතකොට මේකේ ස්ටෙප් දෙකයි තියෙන්නේ. මොකද්ද? එකක් තමයි මේක පියවරවල් දෙකයි අත්තට. මේක හොඳට තේරුම් ගන්න. පළවෙනි එක තමයි මේ රූපය උපය වුණොත් රූප උපයං වා භික්කවේ විඥානං තිට්ඨමානං තින. රූපේ උපය වුණොත් සතර මහා ධාතුව හම්බ වෙනවා විඥාණයට අනාගත භවයේ පිහිටන්න. සතර මහා ධාතුව ඇසුරු කරගෙන විඥාණය පිහිටන්නේ. රූපය උපය වුණොත් තමයි ඕක වෙන්නේ. එක පියවරක්. දෙවෙනි පියවර තමයි රූපාරම්මණය රූපප්පතිට්ඨ නන්දූපසේවනේ. රූපය අරමුණු වීම, රූපේ මත පිහිටීම මම කියලා රූපය තණ්හාවෙන් තෙත් වී යාම. මෙන්න මේ වචන තුන ඇතුලේ තමයි ඒ පුද්ගලයාට විඥානයගේ අවික්කින්න පැවැත්ම සාධනීය වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේක තහවුරු කරලා බලන්න පින්වත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥතා ඥානය අසිරිය මේක තහවුරු කරලා කියනවා. අහම් අඤ්ඤතර රූපං. මහණෙනි නුඹලාට මම එක දෙයක් කියන්නම්. රූපයෙන් තොරව. ඒක පනවලා තහවුරු කරලා පට්ටපණ පිහිටුවලා කියනවා. ආය සෙලවෙන විදියට නෙමෙයි. අහම් අඤ්ඤතර රූපං. මහණෙනි රූපයෙන් අන්‍යව. අඤ්ඤතර රූපං. රූපයෙන් තොරව විඥාණයාට විඥානං ආගතින් වා ගතින් වා චුතින් වා බුද්ධින් වා විරුල්ලින් වා වේපුල්ලං වා පඤ්ඤාපෙස්සාමීති. කවුරු හරි කෙනෙක් කියනවා නම් රූපයෙන් තොරව විඥාණයට යාමකේමක් චුතියක් උද්ගත වීමක් මහත්ගත වීමක් උර්ධියක් වේපුල්ලත්වයක් තියෙනවා කියනවා නම් මහණෙනි ඒක කවදාවත් වෙන්නේ නැහැ මහණෙනි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. දැන් මෙන්න මේ විදියට ඔය පින්නතුන්ලා දෙපැත්තෙන් බලනකොට එයාගේ සිත මොකද වෙන්නේ? එයාගේ සිත මැදටපත් වෙනවා. ඔන්න දැන් මැදටපත් වෙලයි තියෙන්නේ. හැබැයි පින්වත්නි එක දෙයක් හොඳට මතක තියාගන්න. මැදටපත් වීමම නිවන නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාලා මජ්ජේ මන්තාන ලිප්පති. මැද නොතෙවරීමයි නිවන. මේ මැද නොතෙවරීම පිණිස යා මොකද්ද කරන්න ඕන? අතීත රූපයත් අනාගත රූපයත් වර්තමාන රූපයත් පච්චුප්පන්න අභ්‍යන්තර බාහිර රූපයත්
අජ්ජත්තංව බහිද්ධාව අතීත රූපය අනාගත රූපය වර්තමාන රූපය අජ්ජත්ත රූපය බාහිර රූපය ඕලාරික රූපය සියුම් රූපය මේ විදියට 11 තැනකදී එයා විදර්ශනා කළොත් විතරයි මජ්ජේ මන්තා න ලිප්පති මැද නොතැවරීම ඉන්නේ. ඔන්න ඔතන තමයි විදර්ශනාව වමනා කරන්නේ. හොඳට බලන්න පටිච්ච සමුප්පන්නව විමසා බැලීමෙන් අතීතංසේ ඥානයක් එනවා. පටිච්ච සමුප්පන්නව විමසා බැලීමෙන් ක්ලේශ වටේ කර්ම වටේ විපාක වටේ ඔස්සේ පටිච්ච සමුප්පන්න විමසා බැලීමෙන් අනාගතංසේ ඥානයක් එනවා. අර සක්කායන්තේ බිඳෙනවා පටිච්ච සමුප්පන්නව අතීතේ විමසා බැලීමෙන් ක්ලේශාවරණ කම්මාවරණ විපාකාවරණ වශයෙන් මේ පටිච්ච සමුප්පන්නව විමසා බැලීමෙන් අනාගතංශයත් බිඳෙනවා. අනාගතයේ සක්කාය සමුදයන්තයත් බිඳෙනවා. හැබැයි මේ දෙක බිඳුණා කියන්නෙම සිත මැදටපත් වීමක් මිසක් නිවනටපත් වීමක් නෙමෙයි. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ ඉතා ගැඹුරින් අවධාරණය කරලා පෙන්වපු දෙයක් තියෙනවා. මොකද්ද? මජ්ජේ මන්තාන් ලිප්පති. මහණෙනි ඉතා පරිස්සම් වෙන්න කියනවා මැද නොතැවරී ඉන්න. මැද තැවරෙන්න එපා කියනවා. මේ දෙක දැක්කා කියලා කෙනෙක් නිවනටපත් වෙන්නේ නැහැ. මජ්ජේ මන්තාන ලිප්පති. මැද නොතැවරී ඉන්න ඕන. මැද නොතැවරෙන්න නම් යා මොකද කරන්න ඕන? අර අන්ත දෙක බිඳපු රූපස්කන්ධය අරගෙන අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් අජ්ජත් බාහිර වශයෙන් ඕලාරික සුකුම වශයෙන් හීන ප්‍රනීත වශයෙන් දුර ළඟ වශයෙන් රූපය අරගෙන 11 ආකාරයකින් එයා අනිච්චානුපස්සී දුක්ඛානුපස්සී අනත්තානුපස්සී නිබ්බිදානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී ආදී වශයෙන් විදර්ශනා කරන්න ඕන. එහෙම විදර්ශනා කරනකොට මොකද වෙන්නේ? මජ්ජේ මන්තාන ලිප්පති. මැද නොතැවරුණු බවක් එනවා. මෙන්න මේ මැද නොතැවරුණු බවත් එක්ක තමයි කෙනෙක් නිවනටපත් වෙන්නේ. අන්න එතකොට යාගේ සිත මොකද වෙන්නේ? ක්ලේශයන් සම්පූර්ණයෙන් කඩාගෙන. පින්වත්නි දැන් ඔබට තේරෙනවද ධර්ම විනය කියන්නේ මෙන්න මේ සමන්නාගත தത്വෙට. ධර්මයෙන් තමයි අතීතංසේ ඥානයත් අනාගතංසේ ඥානයත් බිඳලා සිත මැදටපත් කරගන්නේ. විනයෙන් තමයි මැද නොතැවරී ඉන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ අන්තිම දේශනාවේදී පවා කිව්වේ මහණෙනි හැම වෙලාවකම ධර්ම විනයට ගලපලා බලන්න. ධර්මයේ වනාහි පටිච්ච සමුප්පාද ඥානයයි. විනය වනාහි ආර්ය ශ්‍රාංගික මාර්ගයයි. ඇත්තටම මේ දෙකට සංග්‍රහ කරලා ධර්ම විනය කතා කරන්න පුළුවන්. ඇයි ධර්මයේ කියන්නේ පටිච්ච සමුප්පන්න ධර්මය. යම් කෙනෙක් තුල විනය කියන්නේ කෙලෙසුන්ගේ සදාතනික සංසිඳීම ඉන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයත් එක්ක. දැන් හොඳට බලන්න ආර්ය මාර්ගය ඔස්සේ විමසා බැලීමෙන් තමයි මැද නොතැවරෙන්නේ කෙනෙක්. එහෙනම් පින්වත්නි සක්කායන්තයත් සක්කාය සමුදයන්තයත් බිඳෙන ආකාරයට පටිච්ච සමුප්පාදය ඔස්සේ විමසනවා. මැද නොතැවරීම පිණිස ආර්ය අංග ඔස්සේ විමසා බලනවා. එතකොට යාට සිහිනුවන උපදිලා සතර සතිපට්ඨානෙ වැඩිලා සම්මා දිට්ඨිය ප්‍රතිවේක්ෂණා කරගෙන යාට මැද නොතැවරීම පිණිස අනිච්චානුපස්සී ආදී වශයෙන් යාට විදර්ශනා කරා. ඒක සම්පූර්ණ ප්‍රතිපදාව. ඒක ඇත්තටම මේ ධර්මාර්ථයම නෙමෙයි විනයාර්ථය එතන ඉන්නේ. මෙන්න මේ විදියට බැලුවාම ධර්ම විනය එහෙනම් අපිට භාග්‍යතුන් වහන්සේ වදාළ දේ හරියටම හරි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ධර්ම විනයෙම බලන්න. ඇයි ධර්ම විනය නැති තැනක කවදාවත් එයාට මැදටපත් වෙන්න බෑ. ධර්මී නැත්තම් මැද නොතැවරී ඉන්න බෑ විනය නැත්තම්. මැද විනයක් නැති තැනක හැම වෙලාවකම එයාගේ සිත මැද තැවරෙනවමයි පින්වත්නි. අන්න ඒ ආකාරයෙන් නොතැවරීම පිණිස මේ උතුම් බුද්ධ දේශනාව ඔය පින්තුන්ලා සියලු දෙනාටම උපකාර වේවා.